ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයට අලුත් සිස්ටම් අප්ඩේට් එකක් ආපු ගමන් කිසිම හේතුවක් නැතුව ඒක හිර වෙන්න පටන් ගත්ත කියලා ඔබට කවදා හරි දැනලා තියෙනවද? අපේ අතීතයට පොඩ්ඩක් එබිලා බැලුවොත් අපේ දෙමව්පියන් පාවිච්චි කරපු ටීවී එක, ගෙදර තිබුණ ෆ්‍රිජ් එක අවුරුදු 15ක් 20ක් කිසිම අඩුවක් නැතුව අපට සේවය කළා. හැබැයි අද අපි දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා ගන්න අති නවීන උපකරණයක් අවුරුදු 3-4ක් යද්දී ඉබේම අක්‍රිය වෙලා යනවා. මේක නිකන් අහබු සිදුවීමක්ද? එහෙම නැත්නම් අපේ සාක්කෝ හිස් කරන්න අටවපු අදෘශ්‍යමාන උගුලක්ද? අද දිගහැරුම තුලින් අපි කතා කරන්නේ ලෝකයේ දැවැන්තම බහුජාතික සමාගම් ඔබවත් මාවත් රවටන ඒ මහා කුමන්ත්‍රණය ගැන. තාක්ෂණික ලෝකයේ මේක හඳුන්වන්නේ planned obsolescence. එහෙමත් නැත්නම් සැලසුම් සහගත යල්පනය යෑම කියලා. ආයුබෝවන්. ඔබ සාදරයෙන් පිළිගන්නවා දිගහැරම YouTube නාලිකාවට. එදිනදා ජීවිතේ අපිට මගහැරන මේ වගේ සැඟවුණු රහස් සහ අඳුරු ඇත්ත කතා දිගහරින්න අදම අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි. අපි දැන් යමු අද කතාවට. මේ කතාව මුල හොයාගෙන යන්න නම් අපි මේට අවුරුදු 100කට වඩා අතීතයකට යන්න ඕන. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගිනිනිවන මධ්‍යස්ථානයක 1901 අවුරුද්දේ දැල්ලපු විදුලි බල්බයක් තියෙනවා. පුදුමයට කරුණ තමයි ඒක අදටත් නිවිලා නැහැ. ඉස්සර නිෂ්පාදන ඒ තරම්ම ශක්තිමත් වුණා. නමුත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ 1924 අවුරුද්දේදී. ලෝකේ ප්‍රධානතම බල්බ නිෂ්පාදන සමාගම් සියල්ලම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට එකතු වෙලා රහස් ගිවිසුමක් අත්සන් කරනවා. මේක හැඳින්වුවේ ෆීබස් කාටෙල් කියලා. කවදාවත් පිච්චෙන්නේ නැති බල්බ හැදුවොත් ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් වෙනවා කියලා තේරුම් ගත්ත මේ පිරිස ලෝකයට මොහොරෙන් තීරණය කළා සෑම බල්බයකම ආයු කාලය පැය 1000කට සීමා කරන්න. පාරිභෝගිකයාගේ බෙල්ල මිරිකලා ලාභ ලබන මේ කලාව නිල වශයෙන් ආරම්භ වුණේ අන්න එදා. අපි දැන් වර්තමානයට හැරෙමු. 2017 වසරේදී ලෝක ප්‍රකට Apple සමාගමට යුරෝපා අධිකරණය මගින් ඩොලර් මිලියන ගණනක දැවැන්ත දඩයක් නියම කළා. ඒකට හේතුව තමයි ඔවුන් තම මෘදුකාංග යාවත් කාලීන එහෙමත් නැත්නම් අපි හඳුන්වන software updates. මේ software updates සරහා පැරණි iPhone වල ක්‍රියාකාරීත්වය හිතාමතාම මන්දගාමී කිරීම. සමාගම නිදහසට කරුණු කිව්වේ බැටරි එක ආරක්ෂා කරන්න එහෙම කළා කියලා. නමුත් ඒකේ සැබෑම අරමුණ උනේ පාරිභෝගිකයින්ට තම පැරණි දුරකථන එපා කරවලා අලුත් මොඩල් එකක් අලුත් දුරකථනයක් මිලදී ගැනීමට බලපෑම් කිරීම. ඒ විතරක් නෙමෙයි හાર્ඩ්වෙයාර්ස් පැත්තෙනුත් එහෙම නැත්නම් අපි හඳුන්වන දෘඩාංග මේ හાર્ඩ්වෙයාර්ස් පැත්තෙනුත් මේ ඛේදවාචකයේ ඒ විදිහටම තියෙනවා. අද වෙළඳ පොලේ තියෙන ඉහළම තාක්ෂණයෙන් යුත් Samsung Galaxy S series එක ඒ වගේම iPhone series මේ දේවල් අපිට උදාහරණයක් විදිහට අරගන්න පුළුවන්. ඒවයි බැටරි එක තියෙන්නේ අපිට කිසිසේත්ම ගලවන්න බැරි විදිහට අතිශය සූක්ෂමව සීල් කරලා. ජංගම දුරකථන පමණක් නෙමෙයි අපි එදිනෙදා වැඩ කරන්න පහසු කරගන්න පාවිච්චි කරන rechargeable wireless mouse එකක් එහෙමත් නැත්නම් ත්‍රිභාෂා keyboard එකක් වගේ උපාංගයක් උනත් පොඩි දෝෂයක් ආවොත් ගලවලා හදන්න බැරි විදියටම නිර්මාණය කරලා තියෙනවා. එක කුඩා කොටසක් අක්‍රිය වුණොත් මුළු උපකරණයම කුණු කූඩේට විසි කරලා දාලා අලුත් එකක් මෙලදී ගන්න අපිට බල කරනවා. මේ සියල්ලටම වඩා භයානකම දේ තමයි අපේ මනෝවිද්‍යාවත් එක්ක මේ කට්ටිය කරන සෙල්ලම. මේක හඳුන්වන්නේ perceived obsolescence කියලා. හිතලා බලන්න ඔබ අතේ තියෙන දුරකථනයේ කිසිම ලෙඩක් නැහැ. කැමරාවත් ඉතාම පැහැදිලි. හැබැයි හරියටම ඊළඟ අවුරුද්දේ සමාගමෙන් අලුත් දුරකථනයක් නිකුත් කරනවා. පිටිපස්ස තියෙන කැමරා කාච් වල හැඩය පොඩ්ඩක් වෙනස් කරලා. දැන් ඔබ සමාජයට ගියාම අලුත් කැමරා ඩිසයින් එක දැක්කාම අනිත් අය දන්නවා ඔබ අතේ තියෙන පරණ මොඩල් එකක් කියලා. මේ සමාජ පීඩනය නිසාම කිසිම අඩුවක් නැතිව වැඩ කරන දුරකථනයක් පසෙකට විසි කරලා දාලා අපි අලුත් එකක් පස්සේ දුවනවා. ඒක තමයි බිලියන ගණන් මුදල් උපයන සමාගම් වල සාර්ථකම මාකටිං මායාව. අවසානයේදී මේකට වන්දි ගෙවන්නේ කවුද? අද මුළු ලෝකයටම පිළිලයක් වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික කුණු. මේ ඉලෙක්ට්‍රොනික කුණු කඳු වලින් පරිසරයට එකතු වෙන විස රසායනික ද්‍රව්‍ය මේ සුන්දර මහ පොළව නිහඬවම ඝාතනය කරනවා. නමුත් මේ අඳුරු වලාකුලේ රිදී රේඛාවකුත් තියෙනවා. අද ලෝකයේ පුරාම සිටින පාරිභෝගිකින් right to repair එහෙමත් නැත්නම් අලුත් වැඩියා කර ගැනීමේ අයිතිය ඉල්ලලා හඬ නගන්න පටන් අරන් තියෙනවා. ඒ නිසාම
උපකරණ අලුත් වැඩියා කළ හැකි ආකාරයටම නිපදවන්න සමාගම්වල නීතියෙන් බලපෑම් එල්ලවෙමින් පවතිනවා. ඊළඟ වතාවේ ඔබේ ජංගම දුරකථනයක් ලැප්ටොප් එකක් හරි කුඩා උපාංගයක් හරි අක්‍රිය වුණාම අලුත් එකක් ගන්න කලින් ඒක අලුත් වැඩියා කරගන්න පුළුවන්ද කියලා දෙපාරක් හිතලා බලන්න. සමාගම් අටවන උගලට ලේසියෙන් ගොදුරු වෙන්න එපා. ඔබේ පරණ දුරකථනයටත් අප්ඩේට් එකකින් පස්සේ මේ වගේ ඉරණමක් අත් වෙලා තියෙනවද? ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. අපේ එදිනදා ජීවිතේ මේ වගේ හැංගුණු ඇත්ත කතා දිගහරින්න අදම දිගහැරුම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත හමු වෙමු සුබ දවසක්.